නංගි කතා කරන්නකෝ අනේ කවුරුත් නැද්ද අනේ කවුරුත් නැද්ද ඉක්මනට ගාලා කරන් වල ඉක්මනට අනේ මගේ බෑනිකට මොකක්ද දෙන්නේ අනේ මගේ බෑනික කතා කරන්නකෝ අනේ කවුරුත් නැද්ද ඉක්මන් කරන්නකෝ අනේ මගේ බෑනික කතා කරන්නේ මුදලාලි කොල්ලනේ මේ අපිට දාන කාඩ කෝප්පලයක්. මේ කොල්ලෝ කාඩ කෝප්පලයක් දාපන්. කොල්ලනේ තවත් බම්බල කර අවුරුසෙ දෙන්නේ සිකුරාද මුදලාලි සිකුරාදා ඔන්න මුදලාලි මේ පාර නම් මුදලාලිගේ උදව්වක් ඕනේ. ඔව් මුදලාලි ඊයේ පාරත් ඔන්න මුදලාලි මග ඇරියා මේ පාර නම් අනිවාර්යෙන් අපිට සපෝට් එකක් ඕනේ. හරි අල්ලන් කොල්ලනේ හරි කරන්න බලන්න අනේ මුදලාලි මහත්තයෝ ඉක්මනට අපි හෙට ගෙදරට ගිහිල්ලා දාන්නකෝ. අනේ මුදලාලි මාමි සංගීත දෙවියන් පත්තු කරන්නේ අත පුච්චගෙන. මුදලාලි අපි අකල් විවිධ දෙයක් ඔය කොහමද බලන්නේ අංගිලන්න මුදලාලි ඉක්මනට මේ වෙදගෙදරටම දාන්න.
මහත්තයෝ මොකද මේ උඹලා ගමට බෑන් බෙරි ගන්නන්නේ? අනේ වේද මහත්තයෝ කේරුණා තින්න කල්මක තාත්ත පුච්චාගෙන අනේ හරි ගියාම ඔලිවා අනේ මගේ කෙල්ලව සනීප කරලා දෙන්න වේද මහත්තයෝ අනේ වේද මහත්තයෝ මගේ ගාලා ඉන්නකෝ අනේ මගේ කෙල්ල අනේ වේද මහත්තයෝ මගේ කෙල්ලව සනීප කරලා දෙන්න කොල්ලා දුන්නා එච්ච ගමන් තමයි වේද මහත්තයෝ එක්කන් ආවේ එලේ වේද මහත්තයෝ එලේ ඔව් අප්පච්චි මේ දරුවගේ අතමොතටම පිච්චිලා තියෙන්නේ අර බෙට් එක ලෑස්ති කරලා ගත්තා නම් හරි අප්පච්චි අනේ වේද මහත්තයෝ සනීප කරලා දෙන්න අනේ මගේ ළමයා සනීප කරලා දෙන්න අනේ මෙන්න අප්පච්චි දරුවෝ අතේ පිරිසෙත් මේක ගෙනාවන හොඳමයි අප්පච්චි අනේ වේද මහත්තයෝ මගේ කෙල්ලව සනීප කරලා දෙන්න හරි හරි බං කෑනවහ ඉතින්කෝ තුන් වරක් යනකොට මේක එල්ලේ ආයි හැබැයි වතුරට ගමන් නැතුව අත පරිස්සම් කරගන්න ඕන හොඳ හොඳමයි වේද මහත්තයෝ වේද මහත්තයාට පිංසිත වෙනවා අනේ කෙල්ලව සනීප කරලා දෙන්න කො අනේ මහත්තයෝ අනේ මගේ කෙල්ලව සනීප කරලා දෙන්න මගේ කෙල්ලව සනීප කරලා දෙන්න අනේ මගේ කෙල්ලව සනීප කරලා දෙන්න ඕ හරි ඈ චූටි දුවේ අනේ මම ගන්න මේ ලබන්නා වූ සිංහල හින්දු අලුත් අවුරුද්දේ මෙවන් විපත් සිදු නොවීමට වග බලා ගැනීම දෙමව්පියන් වන අපගේ යුතුයකම හා වගකීමකි